රාගම පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳරි නීතිය පැනවෙයි. මහර බන්ධනාගාරය ආශ්‍රිතව හටගෙන ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රාගම පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳරි නීතිය පැනවීමට තීරණය කර තිබේ. බන්ධනාගාරය තුළ සහ එය අවට උද්ගත වී ඇති තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කිරීමට ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටී. 2026 උසස් පෙළ උපකාරක පන්ති අගෝස්තු 4 මැදියම් රැයින් තහනම්. 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති විෂයානුබද්ධ දේශන සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අගෝස්තු 4 වන දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. අධිකරණ තීන්දුව හමුවේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිහඬ වෙයි. පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ නඩුවකදී හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනන්දු යන මහත්වරුන්ට මරණීය දණ්ඩනය නියම කිරීමෙන් අනතුරුව අධිකරණ සංකීර්ණය අසලදී මාධ්‍ය වෙතින් නැගූ ප්‍රශ්න හමුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කලබලකාරී ස්වරයෙන් ප්‍රකාශ කර ඇත්තේ නඩු තීන්දුව සහ අධිකරණයට සම්බන්ධ කරුණු සම්බන්ධයෙන් තමා කතා නොකරන බවයි. නව යුද හමුදාපති මහර බන්ධනාගාර පරිශ්‍රය වෙත පැමිණේ. ඊයේ පස්වරුවේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත් මහර බන්ධනාගාර පරිශ්‍රය වෙත මෙරට 26 වන යුද හමුදාපතිවරයා ලෙස ඊයේ දින ධූරයේ රාජකාරී ආරම්භ කළ ලුතිනන්ට් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා පැමිණ තිබේ. අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් ඊයේ සැකකරුවන් 480ක් අත්අඩංගුවට. දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ඊයේ දිනේදී පුද්ගලයන් 26023 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර ඒ අතරින් සැකපිට පුද්ගලයන් 480 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රත්මලාන වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මිය යයි. රත්මලාන කඳවල පාර ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණ දෙදෙනෙකු විසින් තීරවත රථයක සිටි පුද්ගලයෙකුට එල්ල කළ වෙඩි ප්‍රහාරයක් බරපතල තුවාල ලබා කළුබෝවිල සීක්ෂණ රෝහලට ඇතුළත් කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ. ලංකාවට රැගෙන එන්න සැලසුම් කළ කෝටි ගණනක කේරළ ගංජා ඉන්දියාවේදී අත්අඩංගුවට. නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට උත්සාහ කළ කේරළ ගංජා කිලෝග්‍රෑම් 292ක තොගයක් සමග පුද්ගලයන් තිදෙනෙකු ඉන්දියාවේදී රාමනාන්පුරයේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දිය පොලිසියට ලද රහසිගත තොරතුරක් මත සිදු කළ මෙම වැටලීමේදී වෙරළ තීරය වෙත රැගෙන යාමට සූදානම් කර තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමවලදී මෙම ගංජා තොගය ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබූ බව අනාවරණය වී ඇත. මේ පිළිබඳව ඔබගේ අදහස් කමෙන්ට් කරගෙන අපගේ YouTube නාලිකාවත් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න බොහොම ස්තුතියි.